හැමදාම උදේට අපේ ගෙවල් ඉස්සරහින් යන හැමෝම මග හරින්න හිතන හැමෝම දකින්න තරම් කැමති නැති කොළපාට හරි තැඹිලි පාට හරි කුණු ලොරිය දිහා අපි බලන්නේ ටිකක් අප්‍රසන්න විදිහට. හැබැයි අපි හිතන් ඉන්නවට වඩා පුදුමාකාර ඒ වගේම භයානක ක්‍රියාවලියක් මේ යකඩ පෙට්ටිය ඇතුලේ සිදු වෙනවා. අපි කුණු කූඩේට දාන කුණු බෑග් එක මේ ලොරිය පිටිපස්සේ හොපරකට වැටෙන ගමන්ම ඒකේ අන්තිම ගමන එහෙම නැත්නම් ඒක විනාශ වීම ආරම්භ වෙනවා. මේ ලොරියේ සැබෑ හදවත තමයි ඒක ඇතුලේ ක්‍රියාත්මක වෙන ලොකු තෙරපුම් පද්ධතිය. එහෙම නැත්නම් හයිඩ්‍රොලික් පද්ධතිය. සාමාන්‍ය ලොරියක් වගේ මේක එළියට පෙනුනට මේක ඇතුළත ටොන් 100 ගණනක පීඩනයකින් ඕනම දෙයක් කුඩු පට්ටම් කරලා දාන්න පුළුවන් මහා බලවත් යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. මේ ලොරිය ඇතුලේ ප්‍රෙස් එකක් වගේ වැඩ කරන ලොකු යකඩ ප්ලේට් එකක් තියෙනවා. මේ තහඩුවෙන් කුණු ටික ඇතුළට ඇදලා අරගෙන මුහුදු මට්ටමින් ඉඳලා කිලෝමීටර් 2ක් වගේ යට තියෙන වායුගෝලීය පීඩනයක් ලබා දීලා දෙපාරක්ම තද කරනවා. මේ දරුණු තෙරපම නිසා ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් කැඩිලා කුඩු පට්ටම් වෙලා යන කාඩ්බෝඩ් පෙට්ටි තහඩු වගේ හයිය වෙනවා. ඒ වගේම ලෝහ, ටින්, කාසි වගේ පැතලි වෙලා යනවා. මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමයි සාමාන්‍යයෙන් ලොකු ඉඩක් ගන්න ඕන කුණු කන්දක් මේ ලොරිය ඇතුළේදී 5 අයෝගුණයකින් කුඩා වෙලා විනාශ වෙලා යන්නේ. මේ නිසා මේක කුණු ලොරියකට දවසකට කුණු ටොන් 10ක් 15ක් වෙනකන් කිසිම අමාරුවක් නැතුව එකතු කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ කතාව පීඩනයෙන් විතරක් නතර වෙන්නේ නැහැ. ලොරිය පාරේ ඉස්සරහට යනකොට ඒක ඇතුලේ අමුතුම රසායනික ක්‍රියාවලින් ගණනාවක් සිද්ධ වෙනවා. මේ අධික තෙරපීම නිසා කිසිම ගින්නක් නැතුව ලොරිය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉඳලා 50 දක්වා ඉහළ යනවා. ඒ රස්නයත් එක්ක කුණු වල තියෙන කැම බීම සහ කාබනික දේවල් හරිම වේගෙන් පුණු වෙන්න, එහෙම නැත්නම් ඩිකොම්පෝස් වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාවලියෙන් මේතේන් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ විෂ වායුන් හැදෙනවා. ඔන්න ඔයාලා ලොරිය ගාවින් යනකොට ළඟින් එන දරුණු කුණු ගඳට හේතු වෙන්නේ මෙන්න මේකයි. ඒ වගේම මේ කුණු තද වෙද්දී වගේම ලීචේට් කියලා හැඳින්වෙන අති විෂ සහිත කළු පාට දියරයක් පෙරනවා. මේ දියර පාරට ගලාගෙන නොයන්න ලොරිය යට වෙනම ටැංකියක් මේකට සවි කරලා තියෙනවා. මේ කතාවේ තියෙන භයානකම සහ හැරවුම් ලක්ෂ්‍ය තමයි අපි නොහිතා කරන එක පුංචි වැරද්දක් තියෙනවා. ඒ තමයි අපි පාවිච්චි කරපු ෆෝන් බැටරි, එහෙම නැත්නම් වේප්, ඊළඟට ඉලෙක්ට්‍රොනික බුරුසු වගේ දේවල් වල තියෙන ලිතියම් අයන් බැටරි සාමාන්‍ය කුණු කූඩේට දාන එක. මෙන්න මේ පුංචි බැටරිය ලොරිය ඇතුලේ ටොන් 100 ගණනක් පීඩනයට අහු වුණාම ඒක ඇතුලේ තියෙන කෙස් ගහකටත් වඩා හීනි ආරක්ෂක පටලය බිඳලා යනවා. එතකොට තර්මල් රන්වේ කියන දරුණු රසායනික ක්‍රියාවලිය සිද්ධ වෙලා තප්පර ගානකින් බැටරිය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ගණනකින් වැඩි වෙලා පොඩි ගිනි කන්දක් වගේ මේක පිපිරෙන්න පටන් ගන්නවා. මේ ලිතියම් ගින්න සාමාන්‍ය වතුරෙන් නම් නිවන්නට බෑ. වතුර දැම්මොත් ගින්න තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ලෝකේ පුරා හැමදාම කුණු ලොරි පාරවල් මැද ගිනි අරන් විනාශ වෙනවා. ඉතින් දවසේ සේවය නිමා කරලා මේ ටොන් 20ක් 30ක් බර ලොරිය කුණු කන්දට ගියාට පස්සේ තමයි මේ කුණු වල ඊළඟ පරිච්ඡේදය පටන් ගන්න. ලොරිය පිටිපස්සේ තියෙන දොර ඇරලා ඇතුළේ තියෙන තහඩුවෙන් මුළු කුණු තොගේම ආපහු එක ගලක් වගේ එක ගුලියට එළියට තල්ලු කරලා දානවා. කුණු කන්දේදී මේවා පස් දාලා වහලා දාන අතර ඉදිරි අවුරුදු 20 ඉඳලා 50 දක්වා කාලය ඇතුළත මේ වගේ මේතේන් වායුව නිපද වෙනවා. නූතන දියුණු රටවල් වල නම් තාක්ෂණය භාවිතා කරලා මේ මේතේන් වායුව බට වගින් ඇදලා අරගෙන විදුලිය නිෂ්පාදනය කරන්න පාවිච්චි කරනවා. නමුත් ඉතින් ලංකාවේ නම් එහෙම දෙයක් වෙනවා කියලා අපි කවදාවත් අහලා නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් අපිට කියලා දෙන්නේ අපි දකින සාමාන්‍ය කුණු බෑග් එක පිටිපස්සේ මහා විද්‍යාවක් සහ අවදානමක් තියෙනවා කියන කාරණා. ඒ නිසා ඊළඟ වතාවේ බැටරියක් වගේ දෙයක් විසි කරද්දී ඒක નિયમિત ප්‍රතිචක්‍රීකරණ බඳුරටම දාන්න වග බලා ගන්න ඕනේ. හැබැයි ඉතින් එහෙම දෙයක් ලංකාවේ හොයාගන්න නැත්නම් අපිටත් ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් ඒ වගේ වෙලාවට ඒ වගේ දේවල් කුණු ලොරියේ වැඩ කරන කෙනාගේ අතට බාර දෙන්න ඔයාලට පුළුවන්. ඉතින් නමුත් කොහොම වුණත් ඒ ගැන දෙපාරක් හිතලා ඒවා નિયમિત ක්‍රමයට ඉවත් කරන්න කටයුතු කරන්න කියලා අපි හැමෝටම මතක් කරනවා. ඉතින් අපි අද කතා කරේ පාරේ හම්බෙන කුණු ලොරියේ වැඩ කරන්නේ කොහොමද, ඒකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.